ආයුබෝවන් යාළුවනේ අද මේ වීඩියෝවෙන් මම ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නකට පිළිතුරු දෙන්නයි යන්නේ. ඒ තමයි ඔයා බර අඩු කළේ කොහොමද කියන ප්‍රශ්නේ. මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකම් ඔයාලා රැඳිලා ඉන්න. අවසානයේදී මම කියනවා මගේ බර අඩු කරන්න හැම දෙයක්මත් එක්ක මට වැදගත් වෙච්ච ටිප්ස් දෙකක්. ඒ හින්දා අවසාන වෙනකම් ඉන්න. ඉතින් ඇත්තටම ඉස්සෙල්ලාම මම මගේ ආහාර වේල ගැන සැලකිලිමත් වුණා. ඒ කියන්නේ මගේ කාර්යබහුලත්වයත් එක්ක රැකියාව හැමදේම එක්ක මට මුලින් මගේ ආහාර වේල ගැන සැලකිලිමත් වෙන්න බැරි වුණා. හැබැයි මගේ බර අඩු කරන්න ඕනේ කියන ටාගට් එකට ආවට පස්සේ මම මගේ ආහාර වේල ගැන සැලකිලිමත් වුණා. එහිදී මම සීනි තියෙන දේ මගේ ඇඟෙන් ගොඩක් අයින් කරා. ඒ කියන්නේ සීනි කියන දේ මම මගේ ඇඟට ගත්තේ ගොඩාක් අඩුවෙන්. ඒ කියන්නේ පැණි බීම වර්ග, සීනි අඩංගු ආහාර වර්ග මම අයින් කරා. ඒ වගේම තමයි පිෂ්ඨ ආශ්‍රිත, පිටි ආශ්‍රිත නිෂ්පාදනත් මම ගොඩාක් මගේ මේ ඇඟට ගන්න එක, මම ආහාරයට ගන්න එක මම නතර කරා. ඒක මට ගොඩාක් හේතුවක් වුණා මේ බර අඩු වෙන එකට. ඒක ඔයාලත් බලන්නකෝ එක දිගට දවස් 10ක් ඔයාලා බලන්න සීනි කියන දේ ඔයාලගේ ආහාර වේලට එකතු කරගන්න නැතුව ඊගාවට මම කරපු ටිප්ස් එක තමයි මගේ බත් පිඟානේ ඉස්සෙල්ලා මම කෑව පිඟාන මම වෙනස් කරා. ඒ කියන්නේ පොඩි පිඟානකට මම මාරු වුණා. ඒකත් මට හේතුවක් වුණා මගේ බර අඩු කරගන්න. ඒ වගේම ඒ බත් පිඟානට මම දාන බත් ප්‍රමාණයත් වෙනදට වඩා මම ගොඩක් අඩු කරා. ඒ කියන්නේ ග්‍රෑම් 85ක ප්‍රමාණයක් තමයි මම මගේ ආහාර වේලට එකතු කරගත්තේ. ඒ කියන්නේ 85 කියන්නේ අපේ අර හයිලන්ඩ් යෝගට් කප් තියෙන එන්නේ එකකින් එක ප්‍රමාණයක්. හැබැයි ඒකට සාපේක්ෂව මම ප්‍රෝටීන් ගොඩක් මගේ ආහාර වේලට එකතු කරගත්තා. ඒ කියන්නේ බිත්තර වගේ දේවල් මම දෛනිකව මගේ ආහාර වේලට එකතු කරගත්තා. ඒ වගේම කොළ වර්ග වගේ දේවල් මම එකතු කරා. තව මම මීකිරි කියන දේ මගේ ආහාර වේලට එකතු කරගත්තා. එතකොට ඒකත් මගේ බර අඩු වෙන්න හේතුවක් වුණා. මම කන පිඟාන වෙනස් කරපු එකයි කන බත් ප්‍රමාණය අඩු කරපු එක. අනිත් දේ තමයි මම ව්‍යායාම කරා. අපි මොනව කරත් අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට ආහාර කියන දේ පාලනය කරලම අපිට බර කියන දේ අඩු කරගන්න අමාරුයි. අපි ව්‍යායාම කියන දේටත් යම් කිසි විදිහට තැනක් දෙන්න ඕනේ. එහිදී මම යන්න පුළුවන් පොඩි දුරවල් පයින් ගියා. කියන්නේ බස් එකේ යන්න තියෙන දුර වුණත් පයින් යන්න පුළුවන් ප්‍රමාණයක් නම් මම පයින් ගියා. ඒ වගේම මට නිමාඩු දවස්වල මම මගේ ඇඟට ව්‍යායාමයක් විදිහට පයින් ඇවිද්දා. හැබැයි මතක තියාගන්න අපි කැලරි දහනය කරන්න නම් ඇවිදිනකොට අත් දෙක දෙපසට පද්ද තමයි ඇවිදින්න ඕනේ. එතකොට තමයි නිකන් ඔහේ යන්නම් වාලේ නෙමෙයි ව්‍යායාමයක් විදිහට යන්නේ මේ විදිහට. ඒ වගේම තමයි මම ගෙදෙද්දි කරන්න පුළුවන් පොඩි ව්‍යායාම මම කරා. ජම්පින් ජැක් වගේව මම කරා. ඒක අපේ මුළු ශරීරේම බර අඩු වෙන්න හේතුවක් වෙනවා. එතකොට මුලින් ව්‍යායාම කරනකොට අමාරුයි. ඔයාලට වගේම තමයි මටත් ව්‍යායාම කරන්න ව්‍යායාම කියලා හිතෙනවා පළවෙනි දවස් ටිකේ. හැබැයි ව්‍යායාම සතියක් කළා මට දැනෙනවා නම් මොකක් හරි වෙනසක්. ඒකට මම බර බලනකොට ආහාර පාලනය ව්‍යායාමයේ හැමදේම එක බලනකොට මට දැනෙනවා නම් මගේ බර අඩු වෙලා කියලා. එතකොට ඒක වෙනසක් නේ. එතකොට අපි අපේ මයින්ඩ් එක ඒකට යොමු කරගන්නවා. තව දෙයක් මම කරා මගේ විෂන් බෝඩ් එකේ මගේ බර තියෙන්න ඕනි BMI අගය මගේ විෂන් එකක් විදිහට සටහන් කරගත්තා. එතකොට මම ඒක දිනපතා දකිනකොට මට හිතෙනවා මම බර අඩු කරන්න මේ ගානට ගන්න ඕනේ. එහෙම කියලා හිතෙනවනේ. එතකොට මම ඒ දේටත් යොමු වුණා මගේ බර අඩු කරගන්න. හැබැයි අපි සීනි පිටි කියන දේ අපේ ශරීරයෙන් ඈඩ් කරන්න අපේ ශරීරයට පැහැපත් වෙන්න බලනවා. එතකොට අපේ හැම ක්ලියර් වෙන්න බලනවා. එතකොට අර බර අඩු කරනවා වගේම වටේනොත් අපිට තවත් ප්‍රතිලාභ ගොඩක් සීනි පිටි කියන දේ අපේ ආහාර වේලෙන් අයින් කරාම අපිට ලැබෙනවා. එතකොට ආහාර පාලනය කරා ඒ වගේම තමයි ව්‍යායාම කරා. හැබැයි ආහාර පාලනය විතරක් කරලා කන්න නැතුව ඉන්නවා කියලා අද දැන් මම බර අඩු කරනවා මට අඩු කරගන්න ඕනේ. මම අද කන්නේ නැහැ කියලා අද 3 වේලම නොකා ඉඳලා හෙට ඒ 3 වේලට හරියන්න වේල් 6ක් කෑවට හරියන්නේ අපි ක්‍රමානුකූලව තමයි කරන්න ඕනේ. කියන්නේ එකපාරටම ඔයාලට කන ප්‍රමාණය අඩු කරන්නත් බෑ. කන වේල් ගන්න අඩු කරන්නත් බෑ. මේක තමයි අපි කන පිඟාන ඉස්සෙල්ලාම අඩු කරනවා. ඊට පස්සේ ඒ පිඟානට බෙදෙන බත් ප්‍රමාණය අඩු කරනවා. ඒ විදිහට තමයි ක්‍රමයෙන් අපි මේ දෙයට යොමු වෙන්න ඕනේ. තව දෙයක් තමයි මේක මගේ ජීවන අත්දැකීමනේ මම කරපු මැජික් එකක් නෙමෙයි මේක මම
ක්‍රියාවෙන් කරපු දෙයක්. එතකොට මේක මට වගේම තව කෙනෙක්ට එන ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් ඉවසීමෙන් කරොත් ඔයාලා ඕන කෙනෙක්ට එන ප්‍රතිඵලය නිවැරදි ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. තව මං දැන් කිව්ව නේද ටිකක් අවසාන වෙනකන් ඉන්න මම බර අඩු කරන්න කරපු ටිප්ස් දෙකක් කියනවා කියලා. මෙන්න මේ ටිප්ස් දෙක තමයි. මම උළුහාල් උදෑසන හිස් බඩ මං පානය කරා. ඒ කියන්නේ රෑ පෙඟෙන්න දාලා උණුවත් මේ ඇල් වතුර ටිකක් දාලා ඒ උළුහාල් ටික මං උදේට බිව්වා. එහෙම නැත්නම් උළුහාල් සූදුරු හරි මාදුරු හරි කුරුඳු පොත්තක් තව සුදු ලුණු බික් දෙකක් උණු වතුරට දාලා හොඳට තැම්බෙන්න තියලා තැම්බුණාට පස්සේ පෙරලා ඉවර වෙලා ඒකට ලෙමන් හරි දෙහි හරි බෑයක් එකතු කරලා මං හිස් බඩ පානය කරා. ඒක මට ගොඩක් ප්‍රතිඵලදායක වුණා. ඒ වගේම ඊගාවට මං කරපු දෙයක් තමයි ග්‍රීන් ටී මගේ ආහාර දැන් මම ගොඩක් වෙලාවට මං ආහාර ගන්නෙ වේල් දෙකයි. කියන්නේ මං හවස 5ට කලින් මම රෑ ආහාර වේලත් අරගෙන ඉවර කරනවා. එතකොට මේ ආහාර වේල් දෙක අතර කියන්නේ මම ගොඩක් වෙලාවට උදේ ආහාරය මට ගොඩක් වෙලාවට ගන්නේ නැහැ. මම හැබැයි දවල් 12ට විතර මගේ ආහාරය ගන්නවා. ඊට පස්සේ මම හවස 5ට වෙනකොට කියන්නේ 5ට කලින් 5 වෙන්න කලින් මම මගේ රෑ ආහාරයත් අරගෙන ඉවර කරනවා. එතකොට මේ දෙක ඉවර වෙලා පැයක් විතර ගියාම මම අනිවාර්යෙන් දවසට ග්‍රීන් ටී දෙකක් මම බිව්වා. ඒකත් මට ප්‍රතිඵලදායක වුණා. ඔයාලත් කෑම ගන්නකොට පුළුවන් තරම් හවස 6ට කලින්වත් අවම රැය ආහාර වේල ගන්න. එතකොට ඒකත් ඔයාලට බර අඩු කරගන්න ගොඩක් ප්‍රතිඵලදායක වෙනවා. එතකොට මම කරපු ප්‍රධාන දේවල් දෙක තමයි ඒක දිනපතා මම නොකඩවා කරා. ඒකත් මගේ බර අඩු කරගන්න හේතුවක් වුණා. ඔයාලට මගේ මේ රූප රාමුව දැක්කහම තේරෙනවනේ මේකේ ලොකු වෙනසක් තියෙනවා කියලා. ඉතින් ඒ වෙනස වෙන්න මූලික හේතුව උනේ මගේ මෙන්න මේ මං කරපු ක්‍රියාමාර්ග. ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට යොමු කරන්න පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මං අනිවාර්යෙන් ඒවට ඔයාලට පිළිතුරු දෙනවා. ඉතින් උත්සාහයෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් කරොත් බර කියන දේත් අඩු කරගන්න අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන්. ස්තුතියි ලයිෆ් විත් නුවන්ගි එක්ක රැඳුණු